කොහොමද අලුත් අවුරුද්දෙන් එක දවසක් ඉවරයි. ඉතින් මට තව වීඩියෝ එකක් දාන්න හිතුණා. හැමෝම හොඳින් ඉන්නව නේද? ඊයේ මාව ගොඩක් දෙනෙක් subscribe කරලා තුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අද මට හිතුණා හැමදාම සොසේජස් කන්නේ තෙල් දාලා එක්ක ඩෙවල් දාලානේ. අද මට හිතුණා ඒක උයන්න. ඒකට ඉතින් මම ගත්ත අවශ්‍ය කරන්නේ ඉතින් හැමදාම වගේ රාම්පේ කරපිංචා සුදු ලුණු ඉඟුරු කුරුඳු කෑල්ලක් එන්න සල්ලටයක් ඒ ටික ඔක්කොම උළුහල් පොඩ්ඩක් ඒ සේරම තෙලට දාන්න. ඊට පස්සේ රතු ලුණු දාන අමු මිරිස් තියෙනවා නම් එඬේර මිරිස් කලලක් දාන්න. එතකොට වැඩි රසයි. ඊට පස්සේ බැදපු තුන පහ ගම්බිරිස් කොඩු පොඩ්ඩක් දාගන්න තක්කාලි ගෙඩියක් අන්තිම වෙනකොට දාන්න හොඳේ. ඊට පස්සේ සොසේජස් ටික බෙදෙන්න දාලා ඒ ටික දාලා කලවම් කරලා වතුර පොඩ්ඩක් දාලා ගන්නකෝ බලන්න. චිකන් හැදුවා වගේ තමයි ඉතින්. ඔයාලත් එක දවසක් හදලා බලන්න. බලලා රසද කියලා SMS එකක් දාන්නකෝ. මං හිතනවා රසද තියෙයි කියලා. මේ විදියට තමයි ඉතින් තියෙන්නේ. ඉතින් හැමෝටම ජය වේවා.